ආයුබෝවන් යාළුවනේ මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ChatGPT එක පාවිච්චි කරලා කොහොමද එක අකුරක්වත් ටයිප් කරන්න නැතුව Google ෆෝම් එකක් හදාගන්න කියලා. මං ඉස්සෙල්ලාම යනවා මගේ Google ෆෝම්ස් වලට ගිහිල්ලා ඊට පස්සේ මම මෙතනින් blank ෆෝම් එකක් ක්‍රියේට් කරනවා. ක්‍රියේට් කළා මම මෙන්න මේ ඩොට්ස් තුන ගාවට ගිහිල්ලා AppScript කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මම කරන්නේ ChatGPT එකට ගිහිල්ලා make simple Google form to register student details. මෙතනදි මට දෙනවා student details register කරගන්න ෆෝම් එකක් හදන්න කියලා මම ChatGPT එකට කියනවා. ඊට පස්සේ මම මේක ඉවර වුණාම මම ChatGPT එකට කියනවා make app script to make Google form. මෙන්න මේ app script එක මම generate කරන්න කියනවා. ඔන්න දැන් ChatGPT එකෙන් අපිට ෆෝම් එක නිර්මාණය කරන්න අවශ්‍ය app script එක create කරනවා. මම මෙන්න මේ create කරපු app script එක copy කරලා අපි අරගත්ත blank form එකේ app script එක වෙනුවට paste කරනවා. මම paste කරා. ඊට පස්සේ මම මේක save කරනවා. save කරලා මම run කරනවා. මෙන්න මේ run කරද්දී ඔයාලගේ Google Drive එකේ access ඉල්ලනවා. අපි එතකොට එතන permissions දෙන්න ඕනේ මෙන්න මේ විදිහට Google account එක select කරලා මෙතන continue button එක හෙව්වනම් හරි. first time සමහර විට ඔයාලගෙන් අහන්න පුළුවන් පොඩි tick mark දෙකක් දාන්න තියෙන්න පුළුවන්. ඒ දෙක දාලා continue කරන්න තියෙන්නේ. දැන් මෙතන අපේ code එක execute වෙනවා. ඉන්න අපිට පෙන්නනවා execution complete කියලා. ඒ කියන්නේ දැන් අපි දුන්න script එක run වෙලා අපේ form එක generate වෙලා තියෙන්න ඕනේ. හරි. අපි යමු අපේ Google Drive එකට. student registration form එකක් තමයි අපි හැදුවේ. මෙන්න අපි දුන්න student registration form එක. මෙන්න මේක තමයි අපි දුන්නේ. app එකේ title එක. ඔයාලට පේන ඇති student registration form එක දැන් හැදිලා තියෙන්නේ. student registration form එක email එකක් දීලා වෙන වෙනම section කඩාගෙන basic information male ද female ද select කරන්න තියෙනවා. contact detail phone numbers මේක හරිම ලේසි වැඩක්. ඔයාලට තියෙන්නේ ඔයාලා ෆෝම් එකේ එන්ටර් කරන්න ඕන ප්‍රශ්න ටික හරියටම ChatGPT එකට දාලා ගන්න විතරයි. මේ වගේ අලුත් වීඩියෝ එක එකතු වෙන්න automate IQ channel එකත් එක්ක දිගටම ඉන්න.